රුපියල් 2500ට ලන්ච් බුෆේ එක තියෙන කොළඹ 3 star හොටෙල් එකකට තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. මේ කොම්පන්ජමේදියේ තියෙන හොටෙල් නිපොන්. බුෆේ එක නැති වුණාට හොටෙල් එකේ අපිට උන්න ජූස් එකක් හම්බුණා. එතකොට ෆෘට් පැටර් එකක් හම්බුණා. අපි ඊළඟට මොනවද ඕඩර් කරේ? ඉතින් අපි ශ්‍රී ලංකන් ඕඩර් කරා. අපි බලමු රස කොහොමද කියලා. අපි ඉන්නේ කෑම කියන එක. බ්‍රෙක්ෆාස්ට් එක නම් ආවා. ඉතින් පොල්ට්‍රි ටී තියෙනවා. මම හිතන්නේ මේකේ හරි නම කට්ට සම්වල්. ආය රෝස් පාන් තියෙනවා. පොල් සම්වලයක් තියෙනවා. ෆිෂ් කරි එකක් තියෙනවා. ඉතින් පෙනුමෙන් නම් රස පාටයි. අපි කාලා බලමු රස කොහොමද කියලා. රස ෆිෂ් කරි එකක් මේ වට මොකද රස? ඉතින් ඇත්තටම මට නම් ෆිෂ් කරි එකට වඩා මාරම රසයි මේ පොල් සම්වල් එක. මේ කොළඹ ටවුන් එකේ ඔයා ඉන්නවනම් උන් ඇත්තටම මාරම රසයි. බ්‍රෙක්ෆාස්ට් එක අපි ලන්ච් එකත් ගන්න ආවේ. තාම මේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගම. ඇත්තටම මේක පුදුම රසයි. අපි ඇවිල්ලා ඉන්නේ මේ බායකට. මේගොල්ලොන්ගේ බායකේ ස්පෙෂල් ප්‍රොමෝෂන් එකක් යනවා කියලා මම දැක්කා. ඒ හින්දා අහන්නයි මොකද්ද මේකේ ප්‍රොමෝෂන් එක? මේක තමයි අපේ ෆාස්ට් මූවින්ග් එක තියෙන බ්‍රෑන්ඩ් එක. මේක නිපොන් ඕල් බ්‍රෑන්ඩ් එක. මේක පියෝ කොකොනට් ටැරක් එකක්. මේකේ අපි ප්‍රොමෝෂන් එකක් තියෙනවා, එනි ටයිම් ප්‍රොමෝෂන් එකක්. මේක යනවා විත් මිස් ග්‍රිල් යනවා. මේකේ නෙට් ප්‍රයිස් එක වෙනවා 10500. අනිත් ඔප එක තමා මේක විත් 2 බයිට් කියලා ඔප එකක් තියෙනවා. ඒකට අපිට දෙන්න පුළුවන් චිකන් අයිටම් එක දෙන්න පුළුවන්. ඒක චිකන් අයිටම් එක එනි ස්ටයිල් දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති නම් ස්ටූ ගන්න පුළුවන්, නැත්නම් ෆ්‍රයිඩ් චිකන් ගන්න පුළුවන්. ඒකම අපි මේක වෙජි ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඒක ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හරි හොට් බටර් මෂ්රූම් හරි ඔය දෙකේ එකක් ගන්න පුළුවන්. හැපි අවර් එකෙත් මොකක් කරේ? හැපි අවර් එකේ මේකේ ෂොට් ප්‍රයිස් එක හැපි අවර් එක කියන්නේ මේකේ 100 ml ප්‍රොමෝෂන් එකක්. ඒක සාමාන්‍යයෙන් නෙට් ප්‍රයිස් එක normally 750 වගේ යනවා. බුෆේ එක ශ්‍රී ලංකන් තමා විශේෂයෙන්ම තියෙන්නේ. මේකේ ස්පෙෂල්ම දේ තමා ලන්ච් බුෆේ එකේ කොත්තුත් තියෙනවා. ඉතින් මම කොත්තුත් කෑවා. රසම රස සුප් එකකුත් තියෙනවා. කෑමත් ඇත්තටම හරිම රසයි. ස්පෙෂල්ම දේ තමයි මෙතනගේ සැන්ඩ්විච් එකක් තියෙනවා ලයිව් හැදෙනවා අපිට බලා ගන්න පුළුවන්.
ඉතින් අපි කාලා රස කොහොමද කියලා බලමු. මේක ඇත්තටම කිව්වා වගේම හරිම රසයි. මේගොල්ලෝගේ ගොඩක් අය ඇවිල්ලා ඉන්නේ මේ සෑන්ඩ්විච් එකයි මටන් රෝල් එකයි කියලා තමයි කිව්වේ. ඉතින් අපි මටන් රෝල් එක කාලා බලමු ඒකේ රස කොහොමද කියලා. ඉතින් ඇත්තටම කිව්වා වගේම මේගොල්ලෝගේ මටන් රෝල් එක හරිම රසයි. මොකද මේක තනිකරම මටන් පුරවලා තමයි තියෙන්නේ. අතරම මාරම රසයි. ඉතින් අපි බ්‍රේක්ෆාස්ට් එකක් ගත්තා, ලන්ච් එකක් ගත්තා. දැන් මේගොල්ලන්ගේ මේ මටන් රෝල් එක, සෑන්ඩ්විච් එක ඒ ඔක්කොම try කරා. ඉතින් කියන්න තියෙන මාරම රසයි මේගොල්ලන්ගේ කෑම නිපොන් හොටෙල් එකේ. කෑම හරිම රසයි. ස්පෙෂල්ම දේ තමයි මේගොල්ලන්ගේ ස්ටාෆ් එක. ඇත්තටම හරිම හොඳ ස්ටාෆ් එකක් තමයි ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ එනවා නම් මම highly recommend කරනවා කොම්පඤ්ඤ වීදියේ තියෙන මේ නිපොන් හොටෙල් එකට ඇවිල්ලා යන්න.